ඕනම් මොමන්ට් එකක් ක්‍රිස්පි මොමන්ට් එකක් කරගන්න අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ෆ්‍රයිඩ් චිකන් විදි 3කට හදන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ වතුර කෝප්පයක් දාලා බටපතුරු ටික තඹ ගන්න. ඔය සුදු පාට එස්ලෝන් බට කෑලි ටික හදන්න දන්නේ නැත්තම් කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක ගිහලා බලන්න. Meanwhile බට කෑලි ටික තැම්බෙන අතරේ චිකන් ටික බෙදගත්තා නම් හරි. මේක වදින එක ඉතින් තාවොඩෙන් තෙල් එක උතුරලා ගිහලා මමුළු ගෙටම ගිනිදී. මම මේකට දැම්මේ කීස් ටෙස්ට් එකේ රුපියල් 950ට තියෙන ග්‍රෑම් 250යි පොප්කෝන් චිකන් එක. මේකේ සෝස් පැකට් දෙක බට හොද්දටම දාලා හොඳට තඹ ගන්න උකු වෙනකන්. අන්තිමට පොප්කෝන් චිකන් ටික කලවම් කරාට පස්සේ වැඩේ ඉවරයි. දෙවෙනි රෙසිපි මම ඔයාලට කියලා දෙන්න යන්නේ රයිස් කුකර් එකේ බනිෂ් කෙඩිය හදාගන්නේ කොහොමද කියලා. පොඩි කිරි පැකට් එකක් උණු වතුර ටිකක් එක්ක කෝප් එකට දාලා ඊස්ට් ඇන්දකුයි සීනි ඇන්දකුයි දාලා හොඳට කූරු ගාලා අර ඇතු මික්ස් එක පාන් පිටි ග්‍රෑම් 300කට දාලා බෝලයක් වෙන්න අනලා ඒ බෝලෙත් අටකට කපලා ආයෙත් ඒක බෝල අටකට වෙන වෙනම රෝල් කරා. අනේ රෝල් කාණ්ඩි කියවම තමයි මට මතක් වුනේ. මට ලෝලින් පින්නේ. Can you say magnetic? කොහමද යෝග පැදටි කරලා දෙකට නමලා රයිස් කුකර් එකට කෙහෙල් කොලයක් දාලා ලෑස්ති කරගන්න ස්ටීම් කරා. 20 minutes later ස්ටීම් කරලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් දෙකට පල්ලා මැද්දට ඕන එකක් දාගන්න. ඒ වුණාට මම මේකට දාන්නේ කීල්ස් ක්‍රස්ට් එකේ 1790 කට දෙන ග්‍රෑම් 450 බෙදපු චිකන් පැටි. කලින් ඒකේ සෝස් පැකට් දෙකක් වුණාට මේකේ සෝස් පැකට් හතරක් තිබ්බා උඩින් දාගෙන කන්න. මේ තියෙන්නේ තුන්වෙනි සහ අන්තිම රෙසිපි. කොත්තමල්ලි කොලයි පාස්ලි කොලයි ට්‍රේ එකකට දාලා වේලෙන්න දාන්න. අවුෙන් තියනවා නම් දවසක්වත් තියන්න. මම නම් අවන් එකේ දැම්ම සෙල්සියස් අංශක 50කට පැය දෙකකට. කොළ ටික කර ගන්න වේලනාට පස්සේ බ්ලෙන්ඩර් එකට දාන්න මිරිස් කුඩුයි බේසිල් කුඩුයි ලුණු කුඩුයි එක්ක. ඔක බ්ලෙන්ඩර් කරාම එන කුඩු ටික මේ ෆ්‍රයිඩ් චිකන් තයිස් එක කලවම් කරන්න තමයි තියෙන්නේ. ග්‍රෑම් 500 තයිස් පැක් එකක් වෙනවා 1790. කලින් ඒක වගේ මේකෙත් වෙනවා බාර්බිකියු සෝස් පැකට් 4ක්. මේ චිකන් පැක් ටික ඇත්තට මට නම් හිතෙන්නේ හොඳ හදිසි පාටියකට වගේ. අමතර MSC දාන්න නැති හින්දා හලාල් සර්ටිෆයිඩ් හින්දා ඕන කෙනෙක්ට බය නැතුව කන්න පුළුවන්.